කතාවට කියනවනේ ඇවිදලා වෙලද ධනිස් ගෙවෙයි කියලා. ඒක එහෙම වෙනවද? ඇත්තටම මොකද අපේ ධනිස් කියන එක ගෙවෙන්න පටන් ගන්නවා මුලදීම අවුරුදු 20 30 ඉඳලා. හැබැයි අපිට 20 30 දී ගෙවෙනකොට ඒ කාට්ලේජ් සමහරට පොඩ්ඩ හැදෙනවා. ගෙවෙන ප්‍රමාණය හැදෙන ප්‍රමාණයට වඩා වැඩි වුණ දවසට ගෙවිලා ඊට පස්සේ සම්පූර්ණයෙන් ගෙවෙනවා. ඒකට තමයි ඔස්ටියෝආතරයිටිස් කියන්නේ. කාට්ලේජ් සම්පූර්ණයෙන් ගෙවෙන වෙලාවට. මුල් අවස්ථාවේ ඉඳලා හැබැයි ඒක අවුරුදු 20ක් 30ක් ඇතුළත වෙන්නේ. මේ අද ඇවිද්ද කියලා හෙට ධනිස් වෙන්නේ නැහැ. ඒක බලපාන්නේ සමහරවිට අවුරුදු 60 65 වෙනකොට. ඒ වගේ ධනිස් කාලයක් යනකොට ගෙවෙනවා. ඉතින් ඒකට තමයි ගොඩක් වෙලාවට මම කිව්වේ අර වළක්වා ගන්න හැටි සහ ඒවට ප්‍රතිකාරයක් තියෙනවා. අන්න හරි. ප්‍රතිකාර ක්‍රම මොනවද? දැන් මෙහෙමයි. ඉස්සර අපිට ධනිස් වේදනාව තියෙනකොට ගොඩක් වෙලාවට මුලින්ම අපි කරන්නේ වේදනානාශක ගන්නවා. ඊළඟට මොන හරි බාම් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මොන හරි බැන්ඩේජ් එකක් දානවා. ඊළඟට ෆිසියෝതെරපි පොඩ්ඩක් හරි කරනවා. ඒව තමයි තිබ්බේ. ඊට පස්සේ ධනිස් ගෙවෙනකන් ඉඳලා අවුරුදු 20ක් 30ක් විතර ගෙවෙනකන් ඉඳලා ධනිස්සත් දාගන්න හොඳ ඔපරේෂන් එකක් තියෙනවා. දැන් අපිට ওই දෙක අතරේ කරන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඉන්ජෙක්ෂන් ಜಾති තියෙනවා. මේ ඉන්ජෙක්ෂන් ಜಾති වලින් කරන්නේ එකක් තියෙනවා ස්ටෙරොයිඩ් කියලා. ඒකෙන් කරන්නේ ඉදිමෙන එක අඩු වෙන එක. දෙවෙනි එක හයලුරික් ඇසිඩ් කියලා තියෙනවා. ඒකෙන් කරන්නේ ගෙවෙන එක අඩු වෙන ජොයින්ට් එකට ඔයිල් දානවා වගේ. තුන්වෙනි එක PRP කියලා. තමන්ගේ ලේ අරන් ඒ ලේ වල විශේෂ සෛල තියෙනවා. විද්දාම කාට්ලේජ් හැදෙන ලක්ෂණක් තියෙනවා. ඒ වගේ ඉන්ජෙක්ෂන් ಜಾති තියෙනවා. ඊළඟට තව පොඩි අපිට පුළුවන් අපේ මේ මේද ස්තරයේ තියෙන ස්ටෙම් සෙල් කියලා ඒක අරන් ධනිස්සට දාන්න. ඒතකොට කාට්ලේජ් හැදලා ගන්න පුළුවන්. ඒ වගේ රීජනරේටිව් මෙඩිසින් කියලා අපි ගොඩාක් දේවල් කරනවා දැන් ධනිස් වල තියෙන කාට්ලේජ් හදන්න. ඒවා කරලා පුළුවන් තරම් ධනිස් කාට්ලේජ් හදලා පුළුවන් තරම් ඒ අවුරුදු 20 30 පාවිච්චි කරන තත්ත්වයට ගන්නවා. හැබැයි ඉතින් කවදා හරි ධනිස ගෙවිලා ගියොත් අපිට ඒකටත් හොඳ විකල්පයක් තියෙනවා. අපිට ඕන නම් ධනිස්සක් දාගන්න පුළුවන්.